මේ කතාව ඔයාට වැදගත් වෙනවා. ඒකට හේතුව මේ පුතේ මේ විභාගයට තව මාස කිහිපයක් තියෙන්නේ. හරි? එතකොට ඒ විභාගයට මාස කිහිපයක් තියාගෙන අපි කරන වැඩ ප්‍රමාණය ඇද්ද මදිද තව වැඩ කරන්න ඕනද කොහොමද අපේ කැපකිරීම අපි කරන්න ඕනේ මෙන්න මෙහෙම මේ දේවල් ගැන ඔයාට හොඳ අදහසක් තියෙන්න ඕන. හරි? ඒ නිසා මේ මෙන්න මේ වගේ පොඩි අදහසක් වල උඩ දා ගන්නකො. අනිවාර්යයෙන් මේ තුනක් ගන්නවා කියලා. මම අනිවාර්යෙන් මේ තුනක් ගන්නවා. හරි? ඒකට අපිට අපේ කැපකිරීම මත අපේ මහන්සිය මත අපිට දේවල් ලැබෙනවා. ඒ වගේම තමයි පුතේ අපිට මොකක් හරි සබාදහමෙන් හරි දෙවියන්ගෙන් හරි නැත්නම් නේද මේ විශ්වයෙන් හරි මොකක් හරි ආශිර්වාදයක් තියෙනවා නම් ඒකත් අපට උදව් වෙනවා. හරි? ඒකත් අපට මේ විශ්ව ශක්තියනුත් අපට උදව් වෙනවා. මට පුළුවන් කියලා අපි නිතරම කියනවා නම් අන්න මට පුළුවන් වෙනවා. මට බෑ අනේ අමාරුයි ගා ඉන්නවනම් නෙගටිව්ස් තමයි අපි වටා කැරකෙන්නේ. හරි? ඒ නිසා පොසිටිව් දේවල් වලින් අපේ ජීවිතය පුරව ගන්න පුළුවන් නම් ඒක මරු. ඒක නියම වැඩක්. හරි ලස්සන වැඩක්. අපේ ගොඩක් දේවල් සාර්ථක කරගන්න පුළුවන්. තෝමස් අල්වා එඩිසන් ඉන්නවනේ. තෝමස් අල්වා එඩිසන් තමයි මේ නේද විදුලි බල්බය හොයාගත්තේ. එතුමානේ. ඉතින් මෙයා ගාව හිටියා ටෙස්ලා කියලා එයාගේ සේවකයෙක් හිටියා එයාගේ ලැබ් එකේ. නිකොලස් ටෙස්ලා කියලා. ඒතකොට මේ ටෙස්ලා කියන්නේ මෙයාගේ මේ අත්උදව්කාරයා නැත්නම් එයාගේ ලැබ් එකේ වැඩ කරපු කෙනා. එයාත් ප්‍රබල සංකල්ප සහ සිද්ධීන් නැත්නම් ප්‍රබල සොයා ගැනීම ගොඩක් කරපු කෙනෙක්. මේ ටෙස්ලා හොයාගත්තු බල්බය කොයි වගේ එකක්ද එයා සහ එයාගේ නම නිපැයුම් කොහොමද කියන එක වෙනම දෙයක්. ඒ ගැන ලොකු කතා ගොඩක් තියෙනවා. මේ නිකොලස් ටෙස්ලා ගැන. හැබැයි නිකොලස් ටෙස්ලා කොහොම හරි මැරෙනවා හෝ මරනවා හෝ මොනවා හරි දෙයක් වෙනවා. නමුත් ටෙස්ලාගේ නව සංකල්ප ගණනාවක් තියෙනවා. මම ඉතා ඉක්මනින් ඒ ගැන පුංචි අදහසක් කියන්නම්. එයා හොයාගන්නවා මේ විශ්ව ශක්තියින් ගැන. මේ විශ්වයේ තියෙන ශක්තියින් ගැන. ඒ එකක් තමයි යාගේ මේ 3 කියන සංකල්පය. 3 කියන සංකල්පය. යාගේ තවත් සංකල්පයක් තියෙනවා 5 කියන සංකල්පය. 5 කියන එක. 555 කියන එක. මේ කියන සංකල්ප වලට වඩා වැදගත් සහ ගොඩාක් සාර්ථක වෙච්චි සහ ගොඩාක් ජනප්‍රිය වෙච්චි සංකල්පයක් තියෙනවා පුතා. ඒක තමයි 369 කියන සංකල්පය. මේක තමයි ඔයාලට වැදගත් වෙන්නේ. 369 කියන සංකල්පය. මේක වැදගත් වෙන්නේ කොහොමද ඔයාට? දැන් ඔයා හිතන්නකෝ මම අනිවාර්යයෙන්ම උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා මම අනිවාර්යෙන් ඒ තුනක් ගන්නවා. ඔයා කරන විෂයන් තුන අනුව ඒ තුනක් ගන්නවා කියලා ඔයා දැන් හිතනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා, බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ වෙනුවෙන් ඔයා ගොඩාක් වැඩ කරනවා. එතකොට ඔයාට දැන් ඔයා ලස්සන වැඩපිළිවෙලක් හදාගෙන ඔයා වැඩ කරගෙන යන අතරේ ඔයා මෙන්න මෙහෙම කරනවා මේ වැඩේ. උදේ පාන්දර කියලා හිතන්නකෝ. උදේ නැගිටපු ගමන්ම ඔයා 3 වතාවක් ඔයාගේ ප්‍රාර්ථනාව කරන්න ඕන. ඔයාගේ බලාපොරොත්තුව එක්ක ඔයා ලියන්න ඕන. එහෙම නැත්නම් ඒක කියන්න ඕන. මම මගේ විෂයන් තුනට අනිවාර්යෙන් ඒ තුනක් ගන්නවා. මම උසස් පෙළ විභාගය අනිවාර්යෙන්ම විශිෂ්ට ලෙස සමත් වෙනවා. මම අනිවාර්යෙන් කැම්පස් යනවා. ඔන්න ඔය විදිහට ඔයාට ගැළපෙන විදිහට ඔයාට පහසු විදිහට ඔයා අරමුණක් හදාගෙන ඒක 3 වතාවක් කියනවා උදේ වෙලාවක් හදාගෙන. ඒක 4ට වෙන්න පුළුවන්, 4:00 වෙන්න පුළුවන්, 5 වෙන්න පුළුවන්, 6 වෙන්න පුළුවන්. එක වෙලාවක් තියාගන්න ඕන. ඒක කියනවා. ඒක 3 වතාවක් කියන්න ඕන. දවල් කාලේ ඔයා මොනතරම් බිසි වුණත් පුතා මොනතරම් ඔයා වැඩ අධික කෙනෙක් වුණත් ඉස්කෝලේදී වෙන්න පුළුවන්, පන්තියේ වෙන්න පුළුවන් මොනතරම් වැඩක යෙදිලා හිටියත් 6 වතාවක් ඔයා ඒක කරනවා. 6 වතාවක්. හවසත් එහෙමයි. එහෙම නැත්නම් රාත් එහෙමයි. වෙලාවක් හදාගෙන ඔයාගේ ඒ ප්‍රාර්ථනාව, ඔයාගේ ඒ අරමුණ ඔයා එක්ක ලියනවා නැත්නම් කියනවා 9 වතාවක්. මම කැම්පස් යනවා, එයා කැම්පස් යනවා කියලා ඔයා එහෙම කියනවා. මම මගේ විෂයන් තුනට විභාගයෙන් ඒ තුනක් ගන්නවා කියලා අනිවාර්යෙන් ඔයා එහෙම 9 වතාවක් කියනවා. උදේට 3 පාරයි, දවල්ට 6 පාරයි, රාට 9 පාරයි. 3 වතාවක්, 6 වතාවක්,
නවතාවක් වශයෙන් ඔයා ඒක එහෙම කියනකොට පුතා මේක මන්තරයක් බවට පත් වෙනවා. මේ විශ්ව ශක්තියින් ටික ඔක්කොම එකතු වෙනවා. ඔයාගේ හිතේ නැත්තම් ඔයාගේ ඔළුවේ මනසේ හැදෙනවා මේ සුබවාදී අදහස්. අනිවාර්යයෙන්ම ඔයාට ඉලක්කයට යන්න ඒක පහසු වෙනවා. මොකද වෙන්නේ? ඉලක්කයට යන්න ඒක පහසු වෙනවා. ඒ නිසා මෙන්න ටෙස්ලාගේ තියරිය 369 තියරිය එක අනුගමනය කරන්න ඔයා අද ඉඳලා අනිවාර්යයෙන්ම උදේට දවල්ට රැයට 3 වතාවක් 6 වතාවක් සහ 9 වතාවක් කියන්න බැරි නම් ලියන්න ඒක පුරුද්දක් කරගන්න විභාගය එනකම්. හරි? විභාගේ ලියන තුරු ඒ වැඩේ කරන්න අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙනවා.